ආවා මේ ගමේ නම මොකද්ද මල්ලි? මේ ඉන්නේ කුමාර ඈ පැල්ලත්ත ජනාවාස 11. පැලවත්ත ජනාවාස 11. පැල්වත්තනේ. පැල්වත්ත ජනාවාස 11. බොහොම දුෂ්කර ගැමි ජීවිතයක් ගත කරන වගා කරගෙන මේ දරුවෝ දෙන්නෙකුත් රැකගෙන ලස්සනට ජීවත් වෙන රටට ණයක් නැති හොඳ ගොවි පුරවැසියෙක්. යුදහමදාවත් ඉඳලා තියෙනවා කොහොනේ. ඉතින් මියුසික් උත් කරලා තියෙනවා. බෑන්ඩ් කණ්ඩායමකත් ඉඳලා තියෙනවා. නමුත් මාර සුන්දර ජීවිතයක් ගත කරනවා. මම කියන්නේ මේ ගොවිතැනයි හැමදේම ගමයි භුක්ති විඳින්න ඕෆ් රෝඩ් පදින මමත් ඕෆ් රෝඩ් පදින කෙනෙක්. ඒකින්ද මේක කියන්නේ මම මේ ඕෆ් රෝඩ් පදින කට්ටියට ඇවිල්ලා මෙතන කුමාරත් එක්ක කැම්පින් නයිට් එකක් කරන්න මේ හොඳ පරිසරයක් තියෙන තැනක්. ඉතින් මේ ඔකට එනවා නම් මම මේ බොහොම කෙටියෙන් මේ වීඩියෝ එක කරන්නේ මේ පැදුරු පාටියක්. එතකොට මියුසික් මේ කට්ටියට දෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඇවිල්ලා මියුසික් කණ්ඩායමක්ම ඉන්නවනේ. කුමාරගේ මියුසික් කණ්ඩායමක් ඉන්නවා. ඇවිල්ලා ගැමි පරිසරය එන්ජොයි කරලා සතුටින් භුක්ති විඳලා යන්න. හැබැයි පරිසරයට මේ වගේ තැන් වලට එනකොට ප්ලාස්ටික් නම් අරන් එන්න එපා. ප්ලාස්ටික් කන්දරාව ගෙනලා මේ පරිසරයත් කන්න එපා. මොකද අපිට මේ වගේ දරුවන්ට පරිසරයේ විදින්න පරිසරය රැක ගන්න ඕනේ. ඒක අර සමහරක් මිනිස්සු වැඩිහිටියෝ කරන වැඩක් තමයි මම නම් දකින්නේ ශ්‍රී ලාංකික වැඩිහිටියෝ ගොඩක් අනාගත පරපුරෙන් පලි ගන්න මිනිස්සු කියලා. එහෙම නැත්තම් මේ තියෙන ප්ලාස්ටික් කන්දරාව මේ වගේ දරුවෝ දානව නෙවෙයි. යම් කිසි දෙයක් තේරෙන හරයක් තේරෙන මිනිස්සු තමයි ඇලට නැත්තම් මේ තව කාණුවකට දාලා ඒවා විනාශ කරලා පරිසරය විනාශ කරලා ගංගා ඇල දොළවල් විනාශ කරලා ස්වභාවික පරිසරය විඳින්නේ නැතුව දරුවන්ටවත් විඳින්න දෙන්නේ නැහැ. අඩුමතරමේ බොන්න වතුර ටිකවත් ඉතුරු කරන්නේ නැහැ කියන හැඟීමක් තියෙන මිනිස්සු තමයි ඒ වගේ ප්ලාස්ටික් කන්දරාවක් ගෙනලා ඇලට දොළට දාන්නේ. ඒකින්ද මම මේ දැන් කියන්නේ කුමාරගේ ටෙලිෆෝන් නම්බර් එක මම මේ වීඩියෝ එකේ යටින් දානවා. මේ ඔකට්ටිය ඕන කෙනෙකුට ඔෆ් රෝඩ් ඇවිල්ලා මෙහෙ එන කට්ටියට කැලේ විදින කට්ටියට එහෙම නැත්නම් දුෂ්කර පළාත්වල ඇවිල්ලා විනෝද වෙලා යන්න ආස කට්ටියට මේ දුෂ්කර ජීවිතයට පොඩි සපෝට් එකක් දීලා ඔය කට්ටිය ඇවිල්ලා මිනිස්සුත් එක්ක ගෙට ඔන් වෙලා යනකොට ඒ මිනිස්සුන්ට ලොකු ශක්තියක් එනවා. ඒකින්ද මේ කුමාරගේ නම්බර් එක මම දෙන්නම්. ඇවිල්ලා කුමාරත් එක්ක පැදුරු පාටියක් දාලා යන්න කියලා ඉල්ලනවා. Thank you.